හයි වෙල්කම් ටු මයි චැනල් කියලා. ඉතින් ඔන්න අදත් ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා නෞෂධී ව්ලොග්ස් ඔන්ලයින් අපේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. අද වීඩියෝ එක වෙනස් විදිහ වීඩියෝ එකක් ගන්න හිතුවා. ඉතින් වීඩියෝ එක මොකක්ද කියලා බලන්න යන්න කලින් අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. දාපු ගමන් වීඩියෝ එකක් බලන්න අනිවාර්යෙන් පහළ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වැඩි කතා බහක් නැතුව අපි යමු ඉක්මනටම අද වීඩියෝ එකට. ඉතින් අද වෙනස් විදිහ වීඩියෝ එකක් ගන්න හිතපු නිසා මම හිතුවා බුක් රිවිව් වීඩියෝ එකක් ගන්න. ඉතින් මම තෝරගත්තේ මහින්ද ප්‍රසාද් මස්සිමිල මහතාගේ පොතක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වෙනස් විදිහ එක්ස්පීරියන්ස් එකක් වේවි. මෙතුමාගේ පොතක් වෙච්ච මැයිමාර ප්‍රසංගයේ පොත ගොඩක් ප්‍රසිද්ධ වුණානේ. ඉතින් මැයිමාර ප්‍රසංග පොතට කලින් ලියවෙච්ච මේ පොත 2012 වර්ෂයේ තමයි ලියවිලා තියෙන්නේ. අපි බලමු මොකක්ද කියලා. ඉතින් පොතේ නම තමයි ඇහි පියන් ඇහැරිලා. මහින්ද ප්‍රසාද් මස්සිමිල මහතාගේ කතෘත්වයෙන් ලියවෙච්ච පොත. ඉතින් මේක 2012 වර්ෂයේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහයට විද්‍යෝදය සම්මානයත් දිනාගෙන තියෙනවා. ඉතින් මේ පොතේ පිටුවතර ලියවෙච්ච කතන්දරේ අපි බලන්න කලින් මම බුක් ෂොප් එකට ගියාට පස්සේ මට හරිය හම්බෙන් තමයි මේ පොත හම්බුනේ. මම ලොමුනෙක්ස් එකෙන් තමයි ගත්තේ. රුපියල් 450ක් වගේ පොඩි මුදලකට තමයි මට මේ පොත මිලදී ගන්න පුළුවන් වුණේ. ඉතින් මේකේ කවර් පේජ් එක ගත්තට පස්සේ හරි ලස්සන කවර් පේජ් එකක් තිබුණා. ඒ වගේම පසුවදන ලියලා තිබුණේ සුමින්ද කිත්සිරි ගුණරත්න මහතා. ඉතින් පසුවදනත් හරිම ලස්සනයි. ඉතින් අපි බලමු පොත ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම කලින් කිව්වනේ මේක ගොඩක් ප්‍රසිද්ධ පොතක්. මේ 13 වෙනි මුද්‍රණය 2012 තමයි මේක ලියවිලා තියෙන්නේ. ඉතින් මම නම් මේ පොත ගත්තේ 2025 පස්වෙනි මාසේ. ඒ වුණාට මේකේ හරි ලස්සන කවි තිබුණ නිසා මම හිතුවා ඔයාලටත් මේකේ තියෙන සමහර කවි ෂෙයා කරගන්න. ඉතින් කතෘගේ වෙනස් කෘති තිබුණා කාව්‍ය සංග්‍රහ. ඒ වගේම තමයි නවකතා ගොඩක් ප්‍රසිද්ධ නවකතා 3ක් තමයි සෙන්කොත්තන්, ඒ වගේම මාණික්‍යාවත, මැයිමාර ප්‍රසංගය කියලා කියන්නේ. ඒ වගේම යෝන් නවකතා විදියට අපොයියාව කෘතියත් ගොඩක් ප්‍රසිද්ධ කෘතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. අන්තකටම තිබූ සියල්ල මට දී යලි නොමගත්තයි. ඇත්තට ජීවිතේ පුරා නුඹමා එක්කයි සිත්වෙයි. මං වෙත ඒ කාලේ පෑව කතා ගොඩයි කවි රොත්තයි. හින්දම මේ හැම නුඹටයි. ඒක එහෙමමයි සත්තයි. ටිකක් පරක්කු වුණත් මේ ඔක්කොම කවි ටික අපේ කිරියම්මාටයි. ඉතින් ඔය විදිහට තමයි පොතේ පිදුම ලියලා තිබුණේ. ඉතින් ඊළඟට කිරියම්මාගේ කාව්‍ය සාහිත්‍යය කියලා ලොකු විස්තරයක් අපිට පෙන්වා දීලා තිබුණා. ඉතින් ඊළඟට තිබුණේ පටුන. පටුන දැක්කහම කවි 28කින් යුක්ත කාව්‍ය ග්‍රන්ථයක් තමයි මෙන්න මේ ඇහි පියන් ඇහැරිලා කියන කෘතිය. ඉතින් හිතා ගන්නවත් බෑ හරි ලස්සන වචන දාලා හරි ලස්සනට කාව්‍ය ලියලා තිබුණා. අපි බලමු ඉස්සරහට පිටු පෙරලලා මොන වගේ කවිද තියෙන්නේ කියලා. පිටු අතර තිබුණු ලස්සන කවියක් තමයි කලල පුතේ කියන කවිය. කාත් කවුරුත් නැති කලකෙදි මට ඇවිත් නුඹ ගෙනත් දුනේ අපමණ සතුට. ඒත් මය පුතේ සිදුවෙයි කියන්නට තාත්තෙකුත් ඕනෑමලු
කලලෙකට සෙනේ විදි නමුත් කුස තුළ උණුසුමට දිනේ අදයි වෙන් වී යන්නට අපට දැනේ වෙහෙස උඹ ගැහෙන හැටි බයට අනේ කඳුළු එනවාද නොඇඩුණු වැස්සට. ඉතින් ඒ කවිය විතරක් නෙමේ තවත් ඒ විදිය ලස්සන කවි ගණනාවක් තිබුණා. ඉතින් මේ පොතේ නමම තියෙන ඇහිපියන් ඇහැරිලා කියන කවිය මම ඔයාලට කවි ටිකක් මේ වීඩියෝ එක ප්ලේ වෙන අතරතුර ස්ක්‍රීන් එකට දාන්නම්. ඇස්වලින් රූපෙරා රැස් කඟුල තුළ හොරෙන් ගෙලෙමි. රශ්මිරන් නෙත් කැලුම් පස්සේ අර ගන්නටත් තියමි. වස්සානය කරැඳේ තිස්පැයේ තෙමි තෙමි දැවෙමි. ගස් බලට උවද පවා ලස්සනම ගෑනු ඇඟ දකිමි. පස් මහ බැලුම්ලා හැස් පියල්ලක පහස සොයමි. ඉස්තරම් මගුල්කා හස්තයෙන් මදු සමය විඳිමි. ඉතින් මේ විදිහ ලස්සන කවි ගණනාවක් තිබුණා. මම පටුනේ තියෙන කවි ටිකක මාතෘකා ටිකක් ඔයාලට මතක් කරොත් සීකිරිල් අඳකගේ අම්මෙක්, ඒ වගේම දයාබර නුගේගොඩ, කලල පුතේ, සිරිපා කවියක්, අජියාගේ මාසෙපඩිය, පුතාට 18යි, කුලී කාමරයක සිව් දෙනෙක් සහ සඳ, සැඳෑ සමයේ හිරු උදාවේ, රහසිගත රැයක, දසේ, පින්තූර කතාව, සියුම්, සැඟව ගිය කවියාට, වෙනස්ම දවසක්, ගැටවරම කවියක්, ඔය විදිහට කවි ගණනාවක් මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ පොතේ තියෙන කවි ඔක්කොම කියවපු මට හිතිච්ච දේ තමයි මෙතුමා හරි අලංකාර විදිහට අවස්ථාවට ගැලපෙන විදිහට අපි එදිනදා සමාජයේ පාවිච්චි කරන වචන එකිනෙක අමුණලා හරි ලස්සන අර්ථයක් වෙන විදිහට හරි ලස්සන මාතෘකා වලින් කවි ලියලා තියෙන එක. ඉතින් ඇත්තටම හරි විශිෂ්ට කවියෙක්, නවකතාකරුවෙක් ඒටත් අපිට මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහතාව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම කියවන්න ඕන කාව්‍ය සංග්‍රහයක් විදිහට මේ ඇහිපියන් ඇහැරිලා මස්සිඹුල මහතාගේ මේ පොත හඳුන්වන්න පුළුවන්. ඉතින් මම මේ පොත රේට් එකක් දුන්නොත් 10න් කීයද කියලා මම මේ පොතට කිසිම පැකිලීමකින් තොරව 10න් 10 දෙනවා. මොකද කිව්වොත් කවර් පේජ් එක, ඒ වගේම මස්සිඹුල මහතාගේ ඒ වචන ගලපලා තියෙන විදිහ හරිම ලස්සනයි. ඉතින් මේක විද්‍යෝද සම්මානයක් දිනලා තියෙනවා. අරුංගල් නොමැති ගැමි කෙල්ලකගේ කනේ කරපිංච සුවඳ මට නුඹේ කවියේ දැනේ. ඉතින් ඔන්න අදගෙන අපු වීඩියෝ එක ස්කිප් නොකර ඔයාලා හරි ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක බලපු ඔයාට බොහොමත්ම ස්තුතියි. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙන්නම්. මේ නෞෂදී vlogs online අපිව subscribe කරලා තියාගන්න.